ආයුබෝවන් බුකින් මී වෙත ඔබගේ හෝටලය විලායක කැම්පින් සයිට් එක හෝ වෙනත් නවාතැන් පහසුකම් ඉතා පහසුවෙන් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝවෙන් පියවරෙන් පියවර බලමු. අවසානය වනකම් බලන්න. එතකොට ඔබට කිසිම අපහසුවක් නැතුව ඔබගේ ප්‍රොපර්ටි එක බුකින් මී වෙත එක් කරන්න පුළුවන්. රයිට් පළවෙනිට අපි ලොග් වෙන්න ඕන බුකින් මී කියන සයිට් එකට. ඒ සයිට් එකට ලොග් වුණාට පස්සේ ඔයාගේ දකුණු පැත්තේ මේ උඩ තියෙන රයිට් එතන ක්ලික් කරාට පස්සේ ඔයාට එනවා මෙතන list your property කියලා. හරි. ඔයා එතන ක්ලික් කරගන්න. list your property කියලා ක්ලික් කරගත්තට පස්සේ මේ partner petrol එක එනවා. ඒකට ගිහිල්ලා ඔයා මෙතන register කියන බටන් එක ඔබන්න. ඒ register කියන බටන් එක ගිහුවාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට form එකක් එනවා fill කරන්න. හරි. අපි ඒක පළවෙනිට fill කරගන්න ඕනේ. හරි. දැන් අපි account එක create කරගත්තා. alright. ඊට පස්සේ ඔයාලට මෙතන එනවා අපේ account එකට ගියාට පස්සේ phone number එක verify කරගන්න. right. ඊට පස්සේ අපි මේ phone number එක verify කරගන්න ඕන. මෙතන ගිහිල්ලා ඔය කට්ටිය මේ phone number එක මෙතනින් verify කරගන්න. verify කරගන්න ගියාට පස්සේ මෙන්න මේ විදිහට OTP code එකක් ගෙන්න ගන්න ඕන. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ පේජ් එකක් තමයි පෙන්නන්නේ. මේ පේජ් එක පෙන්නුවාට පස්සේ මෙන්න මේ නම්බර එකට ඔය කට්ටියට කෝඩ් එකක් එනවා. හරි? මේ නම්බර එකට කෝඩ් එකක් එනවා. right. එතකොට දැන් ඔය කෝඩ් එක තමයි ආවේ. එතකොට එතන 85යි 57.07. හරි. මේ කෝඩ් එක දාලා මේක වෙරිෆයි කරගන්න ඕනේ. හරි. දැන් අපේ account එක වෙරිෆයි වෙලා තියෙන්නේ. right. ඊට පස්සේ අපි දැන් කරගන්න ඕනේ මෙතන සේව් දෙන්න. ඊට පස්සේ අපි මෙතනින් ගිහිල්ලා ප්‍රොපර්ටි එකක් ඇඩ් කරගන්න ඕන. හරි. මෙතෙන් ගිහිල්ලා මේ උඩ තියෙන තිත්තිරි තුන ක්ලික් කරාට පස්සේ මෙතන එනවා properties කියලා. right. ඒ properties කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන එනවා add property කියලා. හරි. ඔයාට add property එකට ගියාට පස්සේ මෙතන එනවා සම්පූර්ණම form එකක් fill කරගන්න ඕන විදිය. right. අපි බලමු කොහොමද මේක fill කරගන්න කියලා. right. අපි property එකේ name එක තමයි දෙන්නේ. right. ඊට පස්සේ මේක අහනවා property type එක මොකක්ද කියලා. අපි එතකොට මේකේ property type එක මේ විදිහට බලලා select කරන්න ඕනේ. කියන වගේ apartment එකක්ද, cabin එකක්ද, cottage එකක්ද, camp site එකක්ද, මෙන්න මේ තියෙන ඒවා බලලි අපි මේක select කරගන්න මොකක්ද කියලා. හරි. අපි මේක මේ විදිහට select කරගන්න ඕනේ. right. ඊට පස්සේ මෙතනින් අහනවා ඒකේ location එක මොකක්ද කියලා. location එකත් මේ විදිහට පෙන්නනවා. ඔයාගේ location එක කොහෙද කියලා බලලි වෙලා හරියට location එක මේකට add කරන්න. right. අපි මේකේ location එක add කරගන්නවා candy වලට. හරි. ඊට පස්සේ මෙතන address එක ඉල්ලනවා. එතකොට ඔය කට්ටියගේ තියෙන property එකේ address එක තමයි දෙන්න ඕනේ. right. හරි. ඊට පස්සේ මෙතන අහනවා කොච්චර දුරක් තියෙනවද කියලා ඔයාගේ property එකේ ඉඳලා ළඟම තියෙන city එකට. එතකොට අපි ඒකට සාමාන්‍යයෙන් right මේ විදිහට දාන්න පුළුවන්. 1.2 kilometers downtown කියලා. හරිද? ඊට පස්සේ මෙතන Google Map එක තියෙනවා කෝඩ් එක දාලා ඉවරලා ඒක හරි ගස්ස ගන්න. මම ඒක ඊළඟ වීඩියෝ එකේදී ඔය කට්ටියට කියලා දෙන්නම්. ඊට පස්සේ අපි මෙතන price එක right අපිට price එක මෙතන දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විලා එකක් නම් කබාන එකක් නම් ඒකට තියෙන full package එක. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් මුළු කබාන එක රුපියල් 20000යි කියලා. right. අපි මෙතන 20000ක් දාගන්නවා. ඊට පස්සේ මෙතන ආනේ description එක. ඒ කියන්නේ ඔය කට්ටිය property එක ගැන විස්තරයක් මොකක් හරි
එක්කෝ ඔය කටික තියෙන තැන ඉඳන් මොකක් හරි මවුන්ට් එකක් තියෙනවා නම් ඒක ෆේස් වෙලා තියෙනවා. හරි මොකක් හරි මෙතෙන්ට ඔය කට්ටියගේ ඒ ඩිස්ක්‍රිප්ෂන් එක තමයි ඉල්ලන්නේ. හරි. ඊට පස්සේ මෙතන දාගන්න ඕන property gallery කියලා තියෙනවා. එතකොට මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්වනවා මේකේ ඇතුලේ තියෙන ෆොටෝස් ටික. හරි. එතකොට මේකට ගිහිල්ලා ඔයා සිලෙක්ට් කරගන්න ඕන මේකේ තියෙන ඉමේජස් ටික. හරි. එතකොට මේකේ තියෙන ඉමේජස් ටික සිලෙක්ට් කරගත්තට පස්සේ හරි. හරි. මෙන්න මේ විදිහට ඔයාට පෙන්නයි දැන් අපි ඇඩ් කරගත්ත ෆොටෝ එක. රයිට්. ඊට පස්සේ අපි පල්ලෙහාට ගිහිල්ලා මෙතන ඔයාට දාන්න පුළුවන් ඇඩ් ෆැසිලිටි කියන එකට ඔයා ගාව තියෙන මොනවද ෆැසිලිටි. රයිට්. ෆ්‍රී වයිෆයි තියෙනවා නම්, එයාර් කන්ඩිෂන් තියෙනවා නම් මේ ඔයාට මේ හැම එකක්ම ඇඩ් කරන්න පුළුවන් තියෙන දේවල් ටික. රයිට්. තියෙන දේවල් ටික ඇඩ් කරලා ඔයා පබ්ලිෂ් දෙන්න ප්‍රොපර්ටි එක. හරි. පබ්ලිෂ් ප්‍රොපර්ටි කියලා දුන්නට පස්සේ ඔයාට මේක පෙන්වන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක මෙන්න මේ විදිහට ඔයාට ප්‍රොපර්ටි එක ඇඩ් වෙලා පෙන්වන්න ඕන මේකේ. රයිට්? මෙන්න මේ විදිහට ඇඩ් වුණා නම් මෙන්න මේ ඉනෙක්ටිව් කියලා කියන්නේ ඔයාට කොහොමත් පැය 24ක් ඇතුළත මේ account එක ඇක්ටිව් කරගන්න පුළුවන්.